මේ තියෙන්නේ අවුරුදු 13ක් විතර පරණ අඹ වගාවක්. නමුත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ කොළවල හරි අමුතුයි. මේ ගස් නම් හරි විශාලයි. ඒ වුණාට කොළ අමුතු වෙලා පේනවා. ඉතින් මේ ඇත්තටම අපි පාවිච්චි කරන ගොඩාක් අය මේ මල් ගන්න කියලා පාවිච්චි කරනවා වෙළඳ පොලේ තියෙන පැක්ලබියුටසෝල්. එහෙම නැත්නම් ගොඩාක් අය විවාහයට කියනවා අවාරක් කියලා. ඉතින් මේ පැක්ලබියුටසෝල් මේ ගහට යොදන ප්‍රමාණය වැඩිවීම නිසා තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක පාවිච්චි කරද්දී අපි හැම වෙලාවෙම කියන දෙනවා මේක අවශ්‍ය වෙලාවෙදී පමණක් අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කරන්න කියලා. ඉතින් මේ වැඩි වුණ නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ගහේ වයසෙන් අවුරුදු 5ක් 10ක් අතර වයස දැන් අඩු කරලා දීලා තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඉදිරියට තව අවුරුදු 5ක් 10ක් යන්න තිබුණු කාලයක් ආයුෂ ප්‍රමාණයක් මේ ගහේ ආයුෂ ප්‍රමාණය මේ වෙනකොටත් අඩු වෙලා. ඉතින් මේක ගොඩාක් අද ලංකාවේ ටොමි ජේසී අඹ කරන අයට වෙලා තියෙන ප්‍රශ්නයක්. මොකද ගොඩාක් අය උපදෙස් දෙනවා ඉක්මනින් මල් ගන්න කියලා පැක්ලබියුටසෝල් වැඩිපුර දාන්න කියලා. ඉතින් මේක මැජික් වගේ මල් එනවා. ඒ වුණාට මල් ඇවිල්ලා ගෙඩි ආවට පස්සේ පසු කාලීනව මෙන්න මේ විදිහේ ලක්ෂණ පෙන්නනවා. කොළ ටික බොකුටු වෙලා විකෘති වෙලා. ඉතින් වෙන්නේ මොකද? ගහ ඊටාම දුර්වල වෙලා. ඉතින් ගොඩාක් අයට ප්‍රශ්නයක් මේක කොහොමද ආපහු යථා තත්ත්වයට පත් කරගන්නේ කියලා. ඉතින් අර කෙටි කාලයකින් ඉක්මනට අපි දාලා මේ වගේ වුණා වගේ නෙවෙයි මේ දේ ආපහු නැති කරගන්න ගියාම සෑහෙන වෙහසක් දරන්න වෙනවා. විශේෂයෙන් අපි මේකට අමුතුවෙන් පොහොර දෙන්න වෙනවා. වැඩිපුර පෝෂක ප්‍රමාණයක් මේ ගහට දෙන්න වෙනවා. මොකද මේ ගහ දුර්වල වෙලා. එකක් මේ ගහ මැරෙන තත්ත්වයට පත් වෙලයි දැන් තියෙන්නේ. මෙයාව අපි රැක බලා ගත්තේ නැත්නම් මෙයා ඇත්තටම අසනීප ගහක්. එතකොට මේ වගේ වගාවක් හොඳින් රැක බලා ගන්න ඕන ආපහු සැරයක්. වැඩිපුර පොහොර දාලා වැඩිපුර ජල සම්පාදනය කරලා පොහොර කියන්නේ රසායනික පොහොර විතරක් නෙවෙයි කාබනික පොහොර වැඩි ප්‍රමාණයක් දාන්න ඕන. විශේෂයෙන් කුකුල් පොහොර, ගොම පොහොර, මේ දිරපු පොහොර මේ වගේ වුණ ගහකට අඩුම තරමේ කිලෝ 20ක් 30ක් අතර ප්‍රමාණයක් යොදන්නම වෙනවා. එහෙම යෙදුවොත් අපිට යථා තත්ත්වයට ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි දාන්න ඕන රසායනික පොහොර ප්‍රමාණයත් අඩුම තරමේ අවුරුද්දක් යනකම්වත් මාස 3න් 3ට අපි පොහොර දාලා මෙයාව ආපහු නඩත්තු කරලා ඉදිරියට සකස් කරගන්න වෙනවා. මේ වගාවක් නැවත අලුත් තත්ත්වයට ලබා ගන්නවා. නැත්නම් අපිට සිදු වෙනවා මේ වගාවෙන් අයින් වෙන්න. මොකද ඒ තරමට මේක ඩැමේජ් වෙනවා මේ පැක්ලබියුටසෝල් හින්දා. ඉතින් මම මෙහිදී හැමෝටම සඳහන් කරන්න කැමති පැක්ලබියුටසෝල් යොදනවා නම් අනිවාර්යෙන් මේ ගැන හරියට දැනගෙන මේක පාවිච්චි කරන්න. නැත්නම් ඔබට මෙන්න මේ වාගේ අතුරු ආබාධවලට ඔබගේ වගාව ලක් වෙනවා. ඒ නිසා ඔබටත් පුළුවන් මේ YouTube channel එක ඔස්සේ ඔබ කොහොමද පැක්ලබියුටසෝල් ගහකට දාන්නේ කියලා දැනගන්න. ඉතින් ඒ හරි අවබෝධය දැනගෙන මේ අඹ ගැන හරියට දන්න අපෙන් හරි විස්තර දැනගෙන එහෙම නැත්නම් දුරකථන අංකයකට විමසලා හරි විදිහට දැනගෙන හරි අවබෝධයක් අරගෙන ඔබේ වගාවට පැක්ලබියුටසෝල් ඉදීමට උනන්දු වෙන ලෙස කාරුණික ඉල්ලා සිටිනවා.